අපේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා අජ්ජේව කිච්ඡං ආතප්පං මහණෙනි මේ අද කල යුත්ත අදම කරන්න. ඇයි පින්නතුනි අදම කරන්න කියලා සඳහන් කරන්නේ? කෝ ජඤ්ඤා මරණං සුවේ කවුද දන්නේ මට හෙට මැරෙන්න වෙයිද කියලා? කෝ ජඤ්ඤා කවුද දන්නේ මරණං සුවේ කොයි වෙලාවෙ මට මැරෙන්න වෙයිද කියලා? නහි නෝ සංගරං තේන නෑ ඒක එහෙම නෑ මම හෙට මැරෙන්නේ නෑ අදරෑ මැරෙන්නේ නෑ කියලා කාටවත් කියන්න පුළුවන්කමක් නෑ. ඇයි එහෙම කියන්න බැරි? මහා සේනීන මච්චුනා අදට වඩා එදා ඉඳපු මහා ප්‍රඥාවන්තයෝ මැරුණා. අදට වඩා එදා ඉඳපු යුද්ධෙහි හටන් කරන්න දක්ෂ අති දක්ෂ ඔක්කොම මේ වෙනකොට මැරිලා. අදට වඩා එදා ඉඳපු බුද්ධිමත් කියාගත්ත ප්‍රඥාවන්තයෝ කියාගත්ත නොනැති කියලා හිතපු සියලු දෙනාම මේ වෙනකොට මැරිලා. අද දක්වාම එදා ඉඳලා ඉඳපු සියලු දෙනාම තාමත් මේ ලෝකේ ඉන්නවද? එහා රට අල්ලගන්න මෙහා රටේ ඉඳලා යුද්ධ කරපු අධිරාජ්‍යෝ වගේ අය මැරිලා. දුගේ දුප්පත් අහිංසක මිනිස්සු මැරිලා. රජවරු සිටවරු මැතිවරු ඇමතිවරු කියාගත් අය ඔක්කොම මැරිලා. එහෙනම් මේ සඳහන් කරන්නේ මරණය අපිට ඉක්මවන්න පුළුවන්ද? පින්තුනි ওই විදිහට බලන්නකො සංසාරයේ පුරාවට කොයි තරම්නම් අපි මැරුණද? මැරිලා කොහෙද ගියේ වැඩිපුරම අපි? භාග්‍යතුන් වහන්සේ දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ මැරුණොත් වැඩිපුරම අපි ඉඳලා තියෙන්නේ නිරේවල් වල අපායවල වල කියලානේ. ඒකනේ සඳහන් කරන්නේ නිරේ හරියට මේ සත්වයාට ගෙදර වගේ කියලා, මහ ගෙදර වගේ කියලා සඳහන් කරන්නේ. ඇයි මහ ගෙදර කියන්නේ? වෙනතුනේ අපි වැඩිපුරම ඉන්නේ එහෙනේ. එහෙනම් මහ ගෙදරේ නම් අපි වැඩිපුරම ඉන්නේ. භාග්‍යවතුන් වහන්සේ අපායවල වලට දේශනා කළේ සත්වයාගේ නිජ භූමි කියලා. එහෙම නැතිනම් සත්වයාට මහ ගෙදර වගේ කියලා. එහෙනම් මෙතෙන්ට අපි ආවේ, මනුස්ස ලෝකයට අපි ආවේ සංසාරේ කරගත්ත අතිශය දෙවන්ත මහ පිංකම් නිසා. ඒ තරම්ම සංසාරේ අපි පිං කරගත්ත හින්දා. නමුත් අපි එහෙම ආවා කියලා දන්නවද?